ඉන්දියාවේ පැවති 72 වෙනි ලෝක රෝරංජන තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ අනුදි ගුණසේකර අද යලි දිවයිනට පැමිණ තිබේ. එහි අවසන් මහා තරගය පසුගිය මැයි 31 වෙනිදා ඉන්දියාවේ තෙලංගනාහි හයිදරාබාද් නුවරදී පැවැත්වුණි. එම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග කළ අනුදි ගුණසේකරට අවසන් 40 දෙනා අතරට පිවිසීමේ අවස්ථාව අහිමි විය. එමෙන්ම 72 වෙනි ලෝක රෝරංජන තරගාවලියේදී පසුගියදා පැවති තරගවලින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට අනුදි ගුණසේකර සමත් වූ අතර හෙඩ් ටු හෙඩ් සහ මල්ටිමීඩියා අංශවලින් අවසන් වටයේ සුදුසුකම් ලබා ගැනීම සඳහා ඇය සමත් වූවාය. ඒ මෙරට ඉතිහාසයේ පළමු වරට එම අංශවලින් අවසන් වටය සඳහා සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකික තරගකාරිනිය බවටද පත්වෙමිනි.